රයිට් ළමයි එතකොට අපි දැන් මේ කරන්න යන්නේ පොඩි වැඩක් ඔයාලගේ 2025 පේපර් එකේ ආපු ප්‍රශ්න ගැන පොඩ්ඩක් බලන්න යන්නේ. ඒකේ ඔයාලගේ පේපර් එකේ ආපු ප්‍රශ්න ගොඩක් ඒවා මෙතන ඩිස්කස් කරනවා. මොකද මේ අවුරුද්දේ පේපර් එක පොඩ්ඩක් අර වෙනස් අලුත්ම කන්ටෙන්ට් එකකින් ඇවිල්ලා තිබ්බ කියලා ගොඩක් ළමයින්ගේ පොඩි අදහසක් තියෙනවානේ. අපි ඒකත් එක්ක බලමු ඇත්තටම එහෙම දෙයක් වෙලා තියෙනවද නැත්නම් කවුද බොරු කියන්නේ කවුද ඇත්ත කියන්නේ කියලා මේ ගානෙන් පස්සේ බලමු. හරි ඇත්තටම මේ කියන්නේ පාස් පේපර්ස් වලින් ආවද නැත්නම් වෙනම විදියකට ආවද ඒ හැමදේම ඔයාට මේ වීඩියෝ එක ඉවරෙද්දී මේකේ උත්තරෙත් එක්කම දැනගන්න පුළුවන් වෙයි. රයිට් එහෙනම් අපි වැඩි කතාවක් නැතුව ඔයාලගේ 12 වෙනි ගානේ සිම්පල් B පාර්ට් එක ඩිස්කස් කරගෙන යමු. රයිට්. ඔබ 12 වෙනි ගානේ සිම්පල් B පාර්ට්. රයිට්. බලමු ශ්‍රේණි ගානේ මොකද්ද මුලින්ම දෙන්නේ කියලා. UR කියලා ශ්‍රේණියක් අපිට දීලා තියෙනවා. FR GR කියලා තව ශ්‍රේණි දෙකක් එක් හරි මේකේ FR GR කියන දෙන්න ඉන්නේ A හා B කියලා තාත්වික නියත දෙකක් එක්ක අනිවාර්යයෙන්ම මට කියනවා ඇති A හා B අගයන් හොයන්න කියලා. මොනවද ඊට පස්සේ පොලිමේ කෙලින්ම කියලා තියෙන්නේ A හා B අගයන් හොයන්න කියලා UR සහ ඔන්න FR GR අතර සම්බන්ධයක් එක්ක. රයිට් පොඩ්ඩක් දිග්ග සම්බන්ධයක් තියෙනවා. මම ඒක පොඩ්ඩක් ලියාගෙන ඉන්නම් ඔක්කොටම කලින්. රයිට් බලමු. දෙන්නේ මට මෙහෙම එකක්. UR සමානයි FR FR ඍණ FR ධන 2යි ධන GR ඍණ GR ධන 1. හරි. ඔන්න මයක් දීලා තිනවා මේ දෙන්නේ බලන්න. උත්තේ. රයිට්. ඊට පස්සේ එයා B ගැන හොයන්න තියෙන්නේ එහෙනම් මම ඔන්න දීලා තියෙන FR GR UR කියන ශ්‍රේණි ටික ඔතෙන්ට ආදේශ කරගන්නම්. ඒතර UR කෙනෙක් කෙනා මම දන්නවා 7R ධන 4 බෙදීම R වතාවක් R ධන 1යි R ධන 2යි. ඊට පස්සේ FR කෙනෙක් කෙනා මම දන්නවා කෙලින්ම දීලා තියෙනවා මේ බෙදීම සිම්පල් ඍණ FG R ධන 2 එහෙම වුණොත් අපි හොයාගන්න දන්නවනේ බං. FR කියන්නේ මේ බෙදීම R නම් FR ධන 2 කියන්නේ මේ බෙදීම R ධන 2යි. මොකද වෙන්නේ? අර R වෙනුවට R ධන 2 ලියලා තියෙන්නේ. හරි. R වෙනුවට R ධන 2 හරි. R සමානයි R ධන කියලා කතාවක් කියව නෙමෙයි. R වෙනුවට R ධන 2. රයිට්. එහෙනම් ඒ බෙදීම R ධන 2යි. රයිට්. ඊට පස්සේ ධන GR කෙනෙක් කියලා දීලා තියෙනවා B බෙදීම R ධන 1යි. ඊට පස්සේ B ගේ sorry B නෙමෙයි. ඍණ GR ධන 1යි. බලන්න R වෙනුවට R ධන 1 ලියන්නේ. හරි ඒ මොනොත් එහෙම මේක දීලා තියෙන්නේ මට R ධන 1 නේ අර බෙදීම යටින්නේ. එතකොට එයා වෙනවා R වෙනුවට R ධන 1 ලියපුවා R ධන 1 ඉන්නවා එහෙම. ඊට පස්සේ තව වෙනම එකක් ඉන්නවා. එහෙනම් මේකේ සංප්‍රයුක්තයක් ගන්න පුළුවන් සංප්‍රයුක්තයක් නෙමෙයි. අර අවසාන ප්‍රකාශනය වෙනුවට R ධන 2ක් කියලා ගන්න පුළුවන් නේ. කියන්නේ බං මහ ලොකු දෙයක් නෙමෙයි. GR ගේ R වෙනුවට R ධන 1 ලියුවොත් එහෙම මට ගන්න පුළුවන්. ඍණ B බෙදීම R ධන 2ක් කියන. හරි. ඔන්න ඔමයක් මට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මට AB හොයන්න තියෙන්නේ මම මේ ඔක්කොම ගුණ කරන් යන්නම්. R වතාවක් R ධන 1 වතාවක් R ධන 2. හරි. එහෙම වුණොත් එහෙම අර හරයන් නැති වෙලා නේද මට වැඩි ලේසි වෙයි. ගන්න පුළුවන්. මේක AZ එකෙන් ගුණ කරන් ගියොත් 7ක් R ධන 4යි. හරි. මෙතන මේ ධනක් ඉන්න ගුණිතයක් හිටියනම් මේ වරහණ චුට්ටක් සලකන්නවා ගුණිතයක් බෙදීමක් හිටියනම් එකතුවක් ඉන්න එහෙම සලකන්න ඕනේ නැහැ. ඍණක් හිටියනම් ඒත් සලකන්න ඕනේ. මෙතන එකතුවක් ඉන්න මේ වරහණ ටික ගැන ලොකු මේකක් ඕනේ නැහැ. ඒගොල්ලෝ ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. රයිට්. මෙයා ගත්තොත් එහෙම මම ගන්නම් මෙහෙම. ඒ වතාවක් මෙන්න මෙයා ගුණ කරනවා දැන් R වතාවක් R ධන 1යි R ධන 2යි. රයිට්. R ට R කැපිලයි එහෙම වුණොත් එහෙම ඒ වතාවක් R ධන 1යි R ධන 2යි කියලා. හරි. ඊට පස්සේ මෙතන ඉන්නවා ඍණ A වතාවක් R ධන 2 කැපිලයි R වතාවක් R ධන 1යි. හරි. ඊට පස්සේ ධන B වතාවක් R ධන 1 කැපිලයි R වතාවක් R ධන 2 ඉතුරු වෙයි. රයිට්. ඍණ B වතාවක් R ධන 2 කැපිලයි R වතාවක් R ධන 1යි. රයිට්. ඔන්න ඔම කියලා මට ගන්න පුළුවන් ප්‍රකාශනයක්. ඊට පස්සේ මට හොයන්න තියෙන්නේ AB හින්දා බං අය මම මේක මහලොකුට අර හත් පොලේ ගා ගන්න මේක සුළු කරන්නේ නැතුව ඉන්න. හරි. මේ ඇති මට. මම දෙපැත්තේ සංගුණක සමාන කරගන්න යන්නම්. එහෙම වුණොත් එහෙම මට ගන්න පුළුවන්. දෙපස සංගුණක සලකා. දෙපස සංගුණක සලකා. රයිට්. මම ගන්නම් මුලින්ම R පදවල ගන්නම්. හරි. එතකොට R පදවල මේ පැත්තේ නම් ඉන්නවා 7 කියලා එකක්. හරි. R ගේ පළවෙනි බලය ගන්න. රයිට්. R පද හැදෙන කට්ටිය මෙතන චුට්ටක් කර අමාරු අනිත් අය ගෙනල්ලා කේස් වෙන්නේ. හරි. මෙතන මහ ලොකු අමාරු නෑ ඉතින්. මෙතන ඉන්නේ මේ වර්ගජයක් නේ. මෙන්න මේ වර්ගජය චුට්ටක් සුළු කරගත්තොත් ඔයාට එයි
මෙතනින් 1r මෙතනින් 2r. හරි 2r කියන්නේ 2r 1r එකතු වුණාම 3r වෙනවා. 3r කැපිටල් A ගෙන් ගුණ වෙනවා. එහෙම නැත්නම් එහෙනම් මට මෙතනින් ගන්න පුළුවන් 3a. හරි. ඊට පස්සේ මෙතනින් ගත්තොත් ඍණ a. මෙතනින් ගත්තොත් r පදයක් හැදෙන ධන දෙකක් b. හරි. මෙතනින් ගත්තොත් එහෙම ඍණ b එකක් හැදෙනවා. හරි. කොහොම ගත්තොත් එහෙම මට මෙතනින් ගන්න පුළුවන් 7 සමානයි 2ක් a ධන b. 1යි a ධන b. හරි. ඊට පස්සේ ඔන්න r පදවල හරි ඊට පස්සේ මං r ගේ බිඳුවෙනි බලය. හරි. r ගේ බිඳුවෙනි බලය. ඒ කියන්නේ නියත පදවල මං සලකන්නම් r ගේ බිඳුවේ දශකයනේ. රයිට්. එහෙම ගත්තොත් එහෙම මට ගන්න පුළුවන් මේ පැත්තේ 4. හරි. මේ පැත්තේ නියත පද හැදෙන කට්ටිය ගත්තොත් එහෙම මේ බලන්නකෝ දෙවරක් එක 2 හැදෙනවා. ඊට පස්සේ එයා a ගෙන් ගුණ වෙනවා. එහෙනම් 2යි a ඉන්නවා. හරි. ඊට පස්සේ තව නියත පද හැදෙන කට්ටිය ගත්තොත් එහෙම මෙවුන්ගෙන් හැදෙන්න විදියක් නැහැ බං. ඇයි? දැන් ඔක්කොටම කලින් මූ r එකකින් ගුණ වෙලා ඉන්නේ. ඒ කියන්නේ r ගේ බිඳුවේ දර්ශකයක් නැහැ. හරි. මෙයාගෙත් නැහැ, මෙයාගෙත් නැහැ, මෙයාගෙත් නැහැ. එහෙනම් මේගොල්ලෝගෙන් නියත පදයක් කියලා එකක් හැදෙන්නේ නැහැ. gediya පිටින් මෙතන ගන්න පුළුවන් මට. a සමානයි 2යි කියලා. හරි. a සමානයි 2 මම මෙතෙන්ට ආදේශ කරගත්තොත් මට ගන්න පුළුවන් b සමානයි a සමානයි 2 දැම්මොත් b සමානයි 3යි. ඉතින් ඔන්න ඔය විදිහට මට උත්තර දෙක ගන්න පුළුවන් a හා b ගේ. හරි සරල විදිහට හරි. ඔහොමයක් නම් ඉතින් අනිවාර්යෙන්ම ගොඩක් වෙලාවට අහනවා. රයිට්. ඒ කියන්නේ දැන් 2යි b කියන්නේ 3යි. ඔන්න ඔක තමයි ඔතනදී ab හොයන්න කියලා අහලා තියෙන්නේ. රයිට්. ඊට පස්සේ මම ඉතින් ගාන ඉස්සරහට යන්න. හරි. එහෙම වුණොත් එහෙම මම පැත්තකින් ලියා ගන්නම් මෙන්න මේ FR GR කියන දෙන්නම. FR කියන්නේ දැන් A කියන්නේ 2යිනේ. එහෙනම් 2 බෙදීම R. හරි. ඊට පස්සේ GR කියන්නේ කවුද බං? හරි. B කියන්නේ 3යිනේ. එහෙනම් 3 බෙදීම R ධන 1යි. ඉතින් ඔන්න විදිහට මට ඔය දෙන්න ලියා ගන්න පුළුවන්. මම ඒකින්ද එතන ලියාගෙන මෙන්න මේ බෝඩ් එක පොඩ්ඩක් මකා ගන්න චුට්ටක් ඊටමදි වෙන්නේ. right. ඊට පස්සේ හරි ඊට පස්සේ වෙනදා වගේම මගෙන් අහලා තියෙනවා ඔන්න ඔය ශ්‍රේණියේ මොකක් හරි අගයකින් ඉඳන් මොකක් හරි අගයක් දක්වා පදවල එකතුව පෙන්වන්න කියලා. කියන්නේ සිග්මාංකනයක් දීලා තියෙනවා. සිග්මාංකනේ දීලා තියෙන අගයන් වල ඓක්‍යයක් මගෙන් අහන්න. හරි මෙන්න හිතනවා දරණි කියලා සඳහන්. right. බලමුකෝ ඉතින් අපි අර වෙනදා කරනවා වගේ අර අන්තර ප්‍රමේය දාලා බලමු. හරි. right. එහෙම වුණොත් එහෙම මට ගන්න පුළුවන්. හරි. අර ප්‍රකාශය මම කොහොම කලින් ගන්නම්කෝ. UR ට මට එකක් දීලා තිබුණේ අපරාධයක ලියාගත්ත එක මම කියවනේ. right. අයිත් එක ලියාගමු. අර දන්න පද ටික ගැන ඉතින් අයිත් එක මොනවද දාන්නේ. right. දාගමු. අර වරහන් නැතුව මේ පාර ලියාගන්න. හරි. UR සමානයි ටැග් ලියාගමු. FR ඍණ FR ධන 2යි. හරි. ඊට පස්සේ ධන GR ඍණ GR ධන 1යි. ඔන්න ඔහොම කියලා මට ගන්න පුළුවන් නේ ආව. right. ඊට පස්සේ මම දැන් අර අන්තර ප්‍රමේය දාගෙන යන්නම්. right. ඊට පස්සේ මම දාගන්නම් දැන් මොකද්ද මේ මට ගන්න දෙන අගය කියන්නේ මොකද්ද? R සමානයි K සිට n දක්වානේ බං. එන එකෙන් පටන් අරන් n ගෙන් ඉවර වෙන්න වෙයි. right. එහෙමොත් මම ගන්නම් R 1 වෙන අවස්ථා. හරි. R සමානයි 1 වෙද්දි. right. මට ගන්න පුළුවන් මේ පැත්තේ U එක ඉන්නවා. හරි. මේ පැත්තේ F 1 ඉඳී ඍණ F මේ R වෙනුවට බං මම දැන් මේ 1 ලියන්නේ. හරි. R වෙනුවට මෙතන දිව්වොත් එහෙම මෙයා 1 දැම්මොත් එහෙම FR කියන්නේ R F 1. හරි. එහෙම වුණොත් එහෙම මෙතන 1 දැම්මොත් එහෙම F 3 වෙනවා. ධන G1 ඍණ G2. හරි ඔන්න ඔහොම කියලා මට ගන්න පුළුවන්. එහෙම වුණොත් එහෙනම් මම ඉස්සරහටම පොඩ්ඩක් යන්නම්. R සමානයි 2 වෙද්දි. හරි. එතකොට මම මේවා ඉතින් මේ අර හැමදාම අහන ප්‍රශ්න. හරි බලමුකෝ ඉතින් මෙන්න මේකේ පොඩි වෙනසක් තියෙනවා හැබැයි ඒක මම ගාන ආද ලියවල අන්තිමේදී කියන්නම්. right. එහෙම වුණොත් එහෙම U2 මට මෙතන ගන්න පුළුවන්. F2 ඍණ F4 ධන G2 ඍණ G3 කියලා. හරි. එයා ගන්න පුළුවන් එහෙම. ඊට පස්සේ මම තව පදයක් ලියා ගන්නම්. මට මේක අර කැපිලා යන පද චුට්ටක් හොයාගන්න අමාරුයි. හරිද? ඔයාලා දන්නවනේ දැන් මෙන්න මේ අන්තර ප්‍රමේය දාපුවාම මෙන්න මේ කියන ඔය ඓක්‍යයක් විතර ගත්තාම කැපෙන්න දින පද ටික කැපිලා ගිහිල්ලා ලස්සන උත්තරයක් මට ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ දීලා දින විදියට. හරි. අන්න ඒකට තමයි මම මේ try කරන්නේ. මෙතන චුට්ටක් අර කැපිලා යන පද ගැන පොඩි කේස් එකක් තියෙන හින්දා මම තව පියවරක් මේකේ ලියා ගන්නම්. ඒකින්ද කෝකටත් හොඳ වෙයි. හරි. R සමානයි 3 ගත්තොත් U3 F3යි ඍණ F5යි ධන G3යි ඍණ G4. හරි. ඔන්නම ගන්න පුළුවන්. right. ඊට පස්සේ
පොඩ්ඩක් පල්ලෙහාට ලියා ගන්න. මම දැන් මේ n කියන එක ආවම මේ දිගටම ලියා ගන්න දන්නේ නැහැ. ඇයි? දැන් n කියන්නේ ධන නිකිලයක්. මම හරියටම දන්නේ නැහැ n කියන්නේ 1000ද ලක්ෂයද මොකක්ද කියලා දන්නේ නැහැ. හරි. ඒකින්ද මම දිගටම ලියා ගන්න නැහැ. ඒකින්ද අපි දන්නවා මෙන්න මේ වගේ කැලේකදී මේ මගින් නවත්තලා මේ තමයි මුල් ටික අය අග ටිකෙන් අපි පටන් ගන්න. හරි. මට ගන්න කියන්නේ n දක්වානේ බං. එහෙනම් මම n ට කලින් පදේ චුට්ටක් සලකනවා. එහෙනම් එහෙම ගත්තොත් මට ගන්න පුළුවන් r සමානයි n ඍණ 1. හරි. n පදේ දක්වා ගන්න ඕන නම් ඊට කලින් පදේ කියන්නේ n ඍණ 1. හරි. එහෙම වුණොත් මට ගන්න පුළුවන් u ගේ n ඍණ 1 පදේ සමානයි f ගේ n ඍණ 1යි ඍණ f ගේ n ධන 1යි. හරි. මේගොල්ලන්ට ඔයාලා ආදේශ කළ බලන්න n ඍණ 1 කියන ප්‍රකාශනය. එතකොට එයි ඔන්න ඔක. මෙතන ගන්න පුළුවන් g ගේ n ඍණ 1යි ඍණ g ගේ n. හරි. ඊට පස්සේ r සමානයි n. මම දැන් මේ අන්තිම පදේ සලකන්න යන්නේ. එහෙම ගත්තොත් එහෙම මට ගන්න පුළුවන් un සමානයි fn ඍණ f r වෙනකොට n දාන්න තියෙන්නේ. n ධන 2යි. ධන g ගේ n ඍණ g ගේ n ධන 1යි. හරි. ඔන්නම ගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ මට දැන් ගන්න තියෙන්නේ ඓක්‍යයක් නේ බා. එහෙනම් මම මේ සෙට් එකම එකතු කරන්න. මොකද්ද මේ කියන ප්‍රකාශන? එතකොට හැදෙනවද කියලා මම ෂේප් එකේ බලන්නම්කෝ. බලන්න මට කියන්නේ r සමානයි 1 ඉඳන්. හරිනේ. r සමානයි කියනකොට මේ u එකනේ. r සමානයි කියනකොට u එක. හරි. n දක්වා. ඒ වුණොත් එහෙම r සමානයි n වෙනකොට මෙයා u n වෙනවා. හරි. එහෙනම් මෙන්න මේ සෙට් එක එකතුව ගත්තොත් එහෙම මට ඔන්න ඔය සිග්මා අංකණයෙන් දක්වන ප්‍රකාශනය ගන්න පුළුවන්. හරි. කිසිම අවුලක් නැහැ. වෙනදා වගේම. එහෙම ගත්තොත් එහෙම මට ගන්න පුළුවන් සිග්මා මේ පැත්ත නම් ගන්න පුළුවන් සිග්මා n දක්වා r සමානයි. ඒ සිට මොන පදවලද ur පදවල. හරි. සමානයි මේ පැත්තේ. බලන්න දැන් මේ ඔක්කොම මම මේ එකතු කරගන්න දෙන්නේ. එකතු කරගන්න ගියොත් මම අර කිව්වේ ලස්සනට පදෙහිම කැපිලා යන කේස් එකක් මේකෙදි එනවා. හරි. බලමුකෝ එහෙම කැපෙන පද කවුද කියලා. බලන්න මේ සෙට් එක දැන් එකතු කරනවා කියන්නේ මෙයා ඉවරන තැනට ධන ලකුණක් දාලා මේ සෙට් එක එකතු කරනවා. එයා ඉවරන තැනට මෙයාව එකතු කරනවා. අන්න ඒ විදිහට දිගට දිගට එකතු යන කෑල්ලක් නේ. ඒකට ධන අයට ඍණ අය මැදදී කැපිලා යන්න තියෙන අවස්ථාව වැඩි. හරි. රයිට්. බලමුකෝ. එහෙම ගත්තොත් එහෙම මට ලස්සනට මෙතන මුලින්ම පේන්න ඉන්නවා ඍණ g දෙකට ධන g දෙකක් කොහොමද gediya පිටින් කැපිලා යයි. හරි. ඊට පස්සේ මේ බලන්න ධන f3ට ඍණ f3කුත් මෙතන කැපිලා යයි. හරි. ඒ වගේම බලන්න මෙතන ඔයා හතරවෙනි ප්‍රකාශනය. දැන් මෙතන මේ මම මැදදී පන්නලා ගියාට ඔයා r සමානයි 4 විතර තව u4 කියලා එක්කෙනෙකුත් ගන්න එපයි. ඒ මොනොත් එහෙනම් මෙතන f4 කියලා ධන එක්කෙනෙක් එයි. ඒ f4ට මෙයක් කැපෙනවා. ඊට පස්සේ f5 කෙනෙක් කියනට මේ විදිහට දිගටම ඔන්නම කැපි කැපි යනවා. හරි. ඒ කියන්නේ මෙන්න මේ පොලිමේදී ඔන්න ඔය දිගටම කැපි කැපි යනවා. මේ අන්තිමේට කවුරුද ඉතුරුයි. හරි. ඒක බලමු. ඊට පස්සේ අය කැපෙන කට්ටිය බැලුවොත් එහෙම. රයිට්. ඊට පස්සේ ආ මේ බලන්න. මෙයාගෙත් මේ පල්ලෙට කැපෙනවා. ධන g3ට ඍණ g3කුත් කැපෙනවා. හරි. ඊට පස්සේ ඍණ f5. හරි. ඔය සෙට් එක කැපෙනවා. අය ඍණ. හරිද? අය නම් මෙතන කැපෙන්න කවුරුත් නැහැ. මේගොල්ලෝමත් කැපිලා යනවා. එතකොට මෙතන ඉතුරු වෙන පද ගත්තොත් එහෙම. f1 කියන එක කෙනා කැපෙන්නයි පදයක් නැහැ. g1 කියන එක කෙනා කැපෙන්න පදයකුත් නැහැ. හරි. f2 කියන එක කෙනා කැපෙන්න පදයකුත් නැහැ නේද? මෙතන එහෙම ගත්තොත් එහෙම කැපෙන්න පදයකුත් නැහැ වරවන්න. ඉතින් බලන්න හරි. තව චුට්ටක් හොයලා බලන්න. එහෙම කැපෙන්න පදයක් නැහැ. මේ සෙට් එක මෙහෙම පල්ලෙට කැපි කැපි යයි. ඊට පස්සේ මෙතන ගත්තොත් එහෙම. රයිට්. බලමුකෝ. g ගේ n කෙනෙක් කෙනා නම් හරි කැපිලා යනවා. මෙයා කැපිලා යනවා. හරි. ඊට පස්සේ g ගේ n ඍණ 1 ධන කෙනෙක් ඊට පස්සේ මේ හරියකින් ගත්තා. g ගේ n ඍණ 1ක්. n ඍණ 1ක්. හරි. එහෙම දැම්මොත් එහෙම මෙයාගේ තව කැපිලා යන්න ඉන්නවද? n ධන 2ක්. n ධන 2ක්. n. හරි. රයිට්. එහෙම ගත්තොත් එහෙම මෙන්න මේ f ගේ n කියන පදේම නම් මට කැපිලා කියලා හිතෙනවා. ඇයි මේ බලන්නකො. මෙතෙන් ඔයා බැරි වෙලාවත් මේ දැන් මම මෙතනින් සලකවුවේ n ඍණ 1 පදේ ඉඳන්නේ. ඔයා නිකමට හිතන්න ඔයා n ඍණ 2 පදේ. ඒ කියන්නේ n ට පද දෙකකට කලින් පදේ සලකවුවොත් එහෙම. මෙතන එන්නේ f ගේ එන්නේ. එයා ඍණ fn එකක් නේද? රයිට්. එයා ඍණ fn මෙතන ධන fn. එහෙම වුණොත් මෙයා කියන්නේ එමත් ඔය කැපිලා යන එක්කෙනෙක්. හරි. උඩ පද වලට කැපිලා යනවා ඇති. ඔන්න තව මේ කෙනෙක් ලියාගෙන බලන්න. එතකොට ඔයාලට කැපිලා යන පද තේරෙයි. හරි. ඊට පස්සේ මෙතන ඉන්නවා ඍණ f ගේ n ධන 2ක්. f ගේ n ධන 2ක් දැම්මොත් එහෙම n ධන 2 කැපිලා යන විදියක් ඉඳීද? n ධන 2ක්. කියන්නේ බෑනේ. මෙයා ධන වෙන්න බෑ. එහෙනම් මෙයා ඉතුරු වෙන එක්කෙනෙක් වෙන්න ඕනේ. ඔව් f ගේ n ධන 2 කියන එක්කෙනා කොහොමත් ඉන්න ඕනේ එක්කෙනෙක්. හරි. ඊට පස්සේ f ගේ n ධන 1 කියන එක්කෙනා. f ගේ n ධන 1. හරි. n ධන 1. බෑ. මෙයාත් ඉතුරු වෙන එක්කෙනෙක් ඇයි මේ වන්නකො f ගේ n ධන 1 n ධන 1 කියන එක්කෙනා මෙතන ඍණ වෙලා ඉන්නේ. එහෙනම් මෙතෙන් ආවොත් එහෙම u ගේ n ධන 1 පදේදී නම් ධන f ගේ n ධන 1ක් හැදෙයි. ඒ කියන්නේ මෙයා තව කැපිලා යන එක්කෙනෙක් නෑ. අයියේ. මට ඕනේ n දක්වා විතරනේ බං. n ධන 1 ඕනේ නෑනේ මට. රයිට්. ඊට පස්සේ g ගේ n ඍණ 1. n ඍණ 1 ගත්තොත් එහෙම මෙන්න මේ විදිහටම තව උඩ පදයකට කැපිලා යනවා ඇති. මීට කලින් පදේ. හරි. ඇත්තනේ. මෙන්න මේ හරියට දැම්මොත් එහෙම n ඍණ 1. ඔව් g ගේ n ඍණ 1 දැම්මොත් එහෙම මේ හරියට n ඍණ 2. ඔව් n ඍණ 2 දැම්මොත් එහෙම ඒ කියන්නේ කලින් පදේ මෙයාට කලින් පදේ n ඍණ 2 නේ බං. ඒ වුණොත් එහෙම මෙයාට n ඍණ 2 දැම්මොත් එහෙම ඔන්න ඔය g ගේ n ඍණ 1 කියන පදේමත් හැදිලා යනවා. ඒ වුණොත්
එයත් කැපිලා යනවා. right. ඊට පස්සේ තව ඔය වගේ පොඩ්ඩක් ඉන්න එක්කෙනෙක් තමයි g ගේ n ධන 1. g ගේ n ධන 1. ධන g ගේ n ධන එකක් හැදෙන විදියක් නෑ. එහෙනම් මෙයත් ඉතුරු වෙන එක්කෙනෙක්. ඊට පස්සේ මෙන්න මෙයා ගත්තොත් f ගේ n හරි. මෙයාට උඩ පදවලදී මෙන්න මෙයත් කැපිලා යන එක්කෙනෙක්. හරි. එහෙනම් මේ සෙට් එක කැපිලා ගිහිල්ලා පද 6ක් මට ඉතුරු වෙනවා. right. එහෙම ගත්තොත් එහෙම මම යන්නේ පද 6 ලියා ගන්නවා. f එක ඉතුරු වෙන එක්කෙනෙක් හරි. ඊට පස්සේ ධන g එකකුත් ඉතුරු වෙනවා. හරි. ඊට පස්සේ ධන f දෙකකුත් ඉතුරු වෙනවා. හරි. ඊට පස්සේ මෙතන තව ඉතුරු වෙනවා ධන f ගේ n ධන එකක්. ඊට පස්සේ ඍණ f ගේ n ධන දෙකක්. ඍණ g ගේ n ධන එකක්. නොය පද සෙට් එක ඉතුරු වෙයි. right. ඊට පස්සේ මේගොල්ලෝම චුට්ටක් කර දැන් මට අර සුළු කරලා ලියා ගන්න පුළුවන්. ඇයිද මම දැන් මෙන්න මේ fr දන්නවා නම් f එක හොයා ගන්න පුළුවන්. gr දන්නවා නම් g එක ඔන්න ඔය වගේ පද සෙට් එක මට හොයා ගන්න පුළුවන්. right. f එක මම දැන් හොයන්න යන්නේ. r වෙනකොට එක දාන්න තියෙනවා. මොකද්ද වෙන්නේ? දෙක බෙදීම එක දෙකමයි. g එක මෙතන 1 2ක් වෙනවා. ඒක 3 බෙදීම දෙකක් එයි. ඒ වගේම තව f දෙකක් ඉන්නවා. f දෙක දැම්මොත් දෙක බෙදීම දෙක 1යි. හරි. ඊට පස්සේ ධන f ගේ n ධන 1. f ගේ n ධන 1. එහෙම දැම්මොත් එම දෙක බෙදීම n ධන එකක් ඉඳී. හරි. ඊට පස්සේ ඍණ f ගේ n ධන 2. දෙක බෙදීම n ධන 2මයි. හරි. ඊට පස්සේ ඍණ g ගේ n ධන 1ක්. n ධන 1ක්. එහෙම වුණොත් මේ 3 බෙදීම n ධන 2ක්. හරි. දාලා බලන්න ඕනේ n ධන 2ක්. ලස්සනට එනවා. හරි. මෙතන එනවා. right. ඊට පස්සේ මම ඊළඟ දින්ද පොඩ්ඩක් උඩින් පටන් ගන්නම් අය. මේගොල්ලෝ මම දැන් ආදේශ කරගත්ත හින්දා ඔය කියන්නේ 2යි b කියන්නේ 3යි. හරි. පස්සේ වුණොත් අපි බලමු ඉතින්. right. ඊට පස්සේ දැන් මට පෙන්වන්න තියෙන උත්තරේ බැලුවොත් එහෙම ඒකේ 9 බෙදීම දෙයක් කියමු ඉස්සරහින් අර දන්න සංඛ්‍යාවක් විදිහට ඉන්නවා. right. බලමු 9 බෙදීම දෙකේම හැදෙනවද කියලා. මෙතන 2 1යි 3යි. මෙතන ඉන්න 3 බෙදීම 2ක්. හරි. පොදු හරයක් විදිහට දෙක ගත්තොත් ඔන්න එතනදී ලස්සනට 9 බෙදීම දෙකක් හැදෙනවා. හරි ඒක හරි. ඊට පස්සේ ඍණ 2 බෙදීම n ධන 1ක්. ඍණ 2 බෙදීම n ධන 1ක්. ඍණ 2. ඍණ 2 බෙදීම n ධන 1ක්. ධන f ගේ n ධන 1ක් තමයි මට ආන්නේ. නෑ නෑ මේ විතර පොඩ්ඩක් අහන්න දෙන්න. right. මෙතන මේ ධන f ගේ n ධන 1ක් නෙමෙයි ඉතුරුනේ ඍණ f. හරි. එහෙමත් වැඩි හරි. මෙතන එතකොට ඍණ වෙන්න ඕනේ. හරි. එතකොට ඔන්න ඔය කියන පදෙත් දෙනවා. ඊට පස්සේ ඍණ 5 බෙදීම n ධන 2ක්. හරි. මේ n ධන 2කේ පොදු හරය ගත්තොත් එහෙම මේ දෙන්නම එකතු වෙලා ඍණ 5 බෙදීම n ධන 2ක් වෙනවා. right. එහෙම ගත්තොත් එහෙම මට අවසාන උත්තරේ ලියා ගන්න පුළුවන් මෙහෙම. අවසාන උත්තරේ මම ගන්නම් මේ හරියෙන්. සිග්මා r සමාන 1 සිට n දක්වා ur පදවල ගන්න පුළුවන් මට 9 බෙදීම 2 ධන නෙමෙයි ඍණ 2 බෙදීම n ධන 1යි n ධන 1යි ඍණ 5 බෙදීම n ධන 2යි කිය. හරි. right on මේ උත්තරේ මට දෙයියනේ කියලා ලස්සනට ගන්න පුළුවන්. හරි. right. එතකොට මේ මොකද කියන්නේ බං? එතකොට මේ ගාන කලින් අවුරුද්දක අහලා නැහැ නේද මේ? ඇත්ත ඉතින් මේව නම් අහලා නැහැ. අයියේ. පොඩි වෙනසක් කියනවා කියලා මම මුලින්ම කිව්වේ. මොකක්ද වෙනස? බලන්න අපිට කලින් අවුරුදු වල නම් ගොඩක් වෙලාවට ඔයාලට දෙන්නේ මෙන්න මේ වගේ පද 4ක් ඉන්න එකක් නෙවෙයි. හරි. පද 2ක් ඉන්න එකක්. හරි. එතකොට ඔයගොල්ලෝ කලින් එහෙම දාලා තියෙන පද වලින් එහෙම කියන්නේ ගාන චුට්ටක් කරවලා කියන්නේ හැම වෙලේම ඔළුවේ තිබ්බන්නේ එහෙම දෙකක් විතරක් එනවා කියලා නම් ඇත්තටම ඉතින් මේ ගාන චුට්ටක් අර කන්ෆියුස් වෙන ගානක්. ඇයි? ඔයාලා හිතන් ඉන්නවා අම්මලා ඉතින් මේ අන්තර ප්‍රමේය දාන්න පුළුවන් දෙකක් ආවොත් විතරයි. හරි. 4ක් ආවොත් බැයි ඒක. බැරි නෑ යකෝ පුළුවන්. ඉතින් මේ අන්තර ප්‍රමේය කියන්නේ මහා අමුතු ග්‍රීක් එකක් නෙමෙයිනේ. අපි හරි සාධාරණ දෙයක් කරන්නේ r සමාන 1 සිට n දක්වා එකතු කරන්න කියනවා. ඒ ටික මෙහෙම ලියාගෙන ගිහිල්ලා ඒගොල්ලෝගේ කැපෙන පද කපලා දාලා ලස්සන උත්තරයක් ගන්න try කරන්න. හරි. right. එතකොට මේකෙදි ඉතින් එහෙම අර අසාමාන්‍ය දෙයක් කියලා අරන ඉතින් අන්තර ප්‍රමේය normal විදිහට යොදන්න තියෙන ඔක්කොම ටික දීලා. එතකොට මේ ගානේ ඉතින් ඇත්තටම past papers වලින් අර පද 4ක් ඇත්තටම ඇවිල්ලා නැහැ. හැබැයි ඉතින් පද දෙකකට දාන කට්ටිය මේ ගානේ ඇත්තම අර්ථය දන්නවනම් ඕගොල්ලොන්ට මේකේ පද 4කට දාන එක මහ ලොකු දෙයක් නෑ. හරිද? සාමාන්‍ය දෙයක් තියෙන. හරි. right. ඊට පස්සේ අපි ගාන ඉස්සරහට යනවා. හරි. දැන් බැරි වෙලාවත් එකෙකුට මේක ගන්න බැරි වුණා. හරි. අර ගන්න මේ පේපර් එක කොච්චර සාධාරණ කරලා දෙනවද කියලා කියන්නේ අර ළමයින්ට ලකුණු ගන්න දෙන්නේ. කොහෙන් හරි ලකුණු ටිකක් ඉතින් ගන්න දෙනවා. හරි. බලන්න ඔයගොල්ලොන්ට මෙන්න මේ අයික්‍ය දීලා තියෙනවනේ මේ පේපර් එකේ. එහෙම වුණාට පස්සේ ඔයගොල්ලොන්ට බැරි වෙලාවත් මේක ගන්න බැන්නා නම් එතනින් ඉස්සරහට ගාන ගොඩනගාගෙන යන්න පුළුවන්. මොකද අර වෙනදානවා වගේම අපරිමිත ශ්‍රේණියක අයික්‍ය අහලා තියෙනවා. අන්න ඒ වගේ දේවල් ටිකක් අහලා තියෙනවා. එතකොට අපි බලමු ඇත්තටම එතනින් පස්සේ අහලා තියෙන දේවල් මොනවද කියලා. right. මේ ගාන ඉතින් මෙතෙන්කම් මෙච්චරයි. ඊට පස්සේ හරි අපරිමිත ශ්‍රේණිය අபிසාරී බව පෙන්වන්න මම මේක එතකම් මෙතනින් මකා ගන්න. හරි. මේකත් මම මකා ගත්තා. මේ උත්තරේ දීලා තියෙන එකයි උඩින් පටන් ගන්න. right. ඕකට කලින් මං චූටි කතාවක් කියන්නකෝ මෙන්න මෙහෙම එකක්. ඔයාලට දැන් කියනවා මෙන්න මෙහෙම ශ්‍රේණියක අයික්‍ය දැන් හොයාගන්න කියලා.
ඔයාට කියනවා සිග්මා n r සමාන 1 සිට ur නේ. ඔයාලට මෙන්න මේක හොයාගන්න කිව්වා. ඊට පස්සේ ඔයාලට බැලුවත් කියනවා මේක ඇසුරෙන් r සමාන 1 සිට සිග්මා r සමාන 1 සිට 2n දක්වා ur වල එකතුව. මොකද අපි කරන්නේ මේක හොයාගන්න. ඔයාගේ ආපු උත්තරේට n වෙනුවට 2n දැන් ලියනවා. මේ බටන් කුලියකෝ හරි සරල දෙයක් නේ. n වෙනුවට දෙන්නේ 2n හරි. එතකොට ඒක ලිව්වම අන්න ඒකේ උත්තරේ ගන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම මෙන්න මේකේ උත්තරේ මට මෙතනදී ගන්න පුළුවන්. අර 9 බෙදීම දෙක එහෙමදී හරි. ධන n වෙනුවට 2n ලියන්න ඕනේ. ඒතකොට 2 බෙදීම 2n ධන 1යි. ඊට පස්සේ ඍණ ඍණ 5 බෙදීම 2n ධන 2යි. ඔන්න ඔමයක් නෙන්නේ. හරි. මේක ලියන්න පොඩි හේතුවක් තියෙනවා ඊයේ. ඔයාලා දැන් කියන්නේ හැමදාම වගේ මෙන්න මේ අපරිමිත ශ්‍රේණියක ඓක්‍ය වන්න කියලානේ. හරි. බලමු අපරිමිත ශ්‍රේණිය ගත්තොත් එහෙම මෙන්න මේ n කියන එක්කෙනා වෙනවා දැන් අනන්තයේ ඉදිලා ඉන්නේ. හරි. මෙයාගේ ඓක්‍යයක් ගත්තොත් එහෙම මෙයාගේ ඓක්‍යෙට මොනවා හරි අගයක් එයි. එතකොට හරි ඒක අමුතුන් හිතන්න දෙයක් නැහැ. මෙයාගේ n වෙනකොට අනන්තය දැම්මොත් එහෙම r සමාන 1 සිට අනන්තය දක්වා එන්නේ. හරි. මෙයාගේ දැම්මොත් එහෙම බා. හරි r සමාන 1 සිටම ඉන්නවා. හරි. හරි. ඊට පස්සේ කීය වෙනකන්ද? දෙවතාවක් අනන්තය දක්වා. අනන්තේ ගුණ කිරීම දෙක. කීයද? අයිත් අනන්තේම තමයි බං. එතකොට මෙයාගේ අනන්ත ශ්‍රේණියක ඓක්‍ය වන්න කිව්වොත් එන්නේ සිග්මා අනන්තය දක්වා r සමාන 1 සිට ur නේ. මේක අගන්නේ මොකද්ද? සිග්මා දෙවතාවක් අනන්තෙත් අනන්තයයිම තමයි බං ඉතින් ඒක අමුත්‍යක් නෑ. r සමාන 1 සිට ur. හරි. ඒ කියන්නේ මෙන්න මේ දෙන්නගේ දැන් මොකක් හරි වෙනසක් තියෙනවද කියන්නේ? නෑ නෑ එහෙම වෙනසක් වෙන්නේ නෑ. ඇත්තට මුන් දෙන්න සමානයි. බොරු නම් බලන්න මේ අනන්තය ආදේශ කරොත් එහෙම n වෙනුවට මෙතන මේ බලන්න. දෙක බෙදීම අනන්තයක්. දෙක පහ බෙදීම අනන්තයක්. එහෙනම් මේ පද දෙකම බිඳුවක් වෙලා යනවා. හරි ඕනම එකක් අනන්තෙන් බෙදුවොත් බිඳුවයි එනවා. මේ දෙන්නම් බිඳුවක් කියලා නම් මේකේ ඇත්ත එකතුව 9 බෙදීම දෙකක් කියලා එනවා. රයිට් හරි. ඒතර ඔන්න ඔය දෙයක් ඕකෙදි ගන්න පුළුවන්. ඒක අපිට ඉස්සරහට වැදගත් වෙයි කියලා හිතනවා. මොකද ඔය යට දැන් සමීකරණයක් එහෙම දීලා තියෙනවා. රයිට්. ඒක අපි ඉස්සරහට බලමුකෝ. රයිට්. ඊට කලින් මම දැන් ඔන්න ඔය ශ්‍රේණිය ඓක්‍ය හොයන්න. මට ගන්න පුළුවන්. මෙයා ඉස්සෙල්ලා හොයාගත්ත එක 9 බෙදීම 2 ඍණ 2 බෙදීම n ධන 1ක්. ඍණ 5 බෙදීම n ධන 2යි. හරි. මට කියන්නේ n ආසන්නයි අනන්ත වෙනකොට ලිමිට් එකක් දෙනවා. n ආසන්නයි අනන්ත වෙනකොට කීයද කියලා හොයන්න ඉතින්. මම ලියා ගන්නම්. n ආසන්නයි අනන්ත විට මට ගන්න පුළුවන් සිග්මා අනන්තය දක්වා r සමාන 1 සිට ur පදවල ඓක්‍ය. මට ගන්න පුළුවන් 9 බෙදීම 2. දැන් මෙතන n වෙනුවට රීප්ලේස් වෙලා ඉන්නේ කවුද? n හරි. n sorry මේ n වෙනුවට රීප්ලේස් වෙලා ඉන්නේ අනන්තය. එහෙම ගත්තොත් එහෙම මෙතනත් n වෙනුවට මම ලියන්න ඕනේ අනන්තය. මෙතනත් n වෙනුවට අනන්තය. right. අනන්තය දන එක අනන්තය. එහෙනම් දෙක බෙදීම අනන්තය බිඳුවයි. මෙතන අනන්තය දන දෙක අනන්තයයි. පහ බෙදීම අනන්තය ආයෙත් බිඳුවයි. හරි. එහෙම ගත්තොත් එහෙම මට ගන්න පුළුවන්. මෙතන බිඳුවයි. මෙතනත් බිඳුවයි. උත්තරේ විදියට 9 බෙදීම දෙකක් ප්ලස් ගන්න පුළුවන්. හරි. මේවා නම් හැමදාම ආනේවනේ. right. එහෙම ගත්තොත් එහෙම. හරි. මෙන්න මේකේ ඓක්‍ය ඇහුවා. මේක අபிසාරී කියලා කියන්නේ කොහොමද? right. මොකක් හරි ශ්‍රේණියක් ගත්තොත් බං අන්නේ ශ්‍රේණිය අනන්තය. ඒ කියන්නේ අපරිමිත අගයක් දක්වා යද්දී දැන් අනන්තය කියන්නේ අපරිමිත එක්ක. හරි. අපරිමිත අගයක් දක්වා ශ්‍රේණියේ ඓක්‍ය ළඟා වෙනකොට එයාගේ එන අගය පරිමිත අගයක් නම් ඇත්තනේ. දැන් මේ 9 බෙදීම දෙක කියන්නේ අපි දන්න ලස්සන අගයක්. හරි. එයා පරිමිත අගයක්. පරිමිත අගයකට ළඟා වෙනවා නම් අන්නේ ශ්‍රේණිය අபிසාරී එකක් වෙනවා. හරි. එතකොට මෙන්න මේ ශ්‍රේණියකින්ද මට අபிසාරී ශ්‍රේණියක් කියලා කියන්න පුළුවන්. right. ඊට පස්සේ ඓක්‍යත් එව්වා. ඕක අபிසාරී කියලා කිව්වා. ඊට පස්සේ මට දෙනවා සෙට් එකක් හරියට මම උඩ ලියාගත්ත එකේ දැන් පොඩි මේකක් තියෙනවා නේ. right. බලමුකෝ m හි අගය මට හොයන්න කියනවා. right. එහෙනම් මේක මෙතනින් මම ඉවර කරනම් මේකේ ඓක්‍ය දැන් 9 බෙදීම දෙකක් කියලා මම දන්නවා. right. ඊට පස්සේ මම පණින්නම් කොන්න දීලා දෙන සමීකරණයට. හරි මම ඔන්න ඔය ලිමිට් එක දැනට ලියා ගන්න නැතුව නිකන් ඔන්න ඔය ශ්‍රේණි දෙකේ ඓක්‍ය විතරක් ලියා ගන්නම්කෝ. හරි. ශ්‍රේණි වල අර මේ සිග්මා අංකන දෙකකින් ඉන්න ශ්‍රේණි දෙක ලියා ගන්න. සිග්මා r සමාන 1 ඉතින් මම අර ඉස්සෙල්ලා ලියාගත්ත එකමයි 2n. මෙතන ඉන්නේ 2n. හරි. ur. හරි මෙයාව නම් මම දැන් දන්නවා. ධන m වතාවක් සිග්මා n ඍණ 1 දක්වා r සමාන 1 සිට අමුතු ශ්‍රේණියක් දෙනවා. u ගේ n ඍණ r. හරි. මෙහෙම එකක් කොහොමද හොයාගන්නේ? n ඍණ r. මෙහෙම එකක් කොහොමද හොයාගන්නේ බං ආවොත්. හරි. මේක ඔයා දන්නේ නැත්නම් ඔයා පාස් පේපර්ස් හරියට බලන්න. හරි. බොරු නම් මම කියනවට බලන්න ඔයාලා 2024 ඒ කියන්නේ මීට කලින් අවුරුද්දේ ගානේ ඇවිල්ලාදී මෙන්න මෙහෙම ශ්‍රේණියක් අලුත් එක්ක මේ ඔන්න ඔය සිග්මා අංකෙන් දීපු ඓක්‍යයක් හොයන්න. හරි. ඒකේ දීලා තියෙන්නේ මෙහෙම එකක්. n ධන 1 ඍණ r කියලා ප්‍රකාශනය. u n ධන 1 ඍණ r සිග්මා ඔන්න මොකක් හරි අගයක් ගන්න. හරි. එතකොට මේකේ දීලා තියෙන මේ ධන 1 නෑ ඍණ r විතරක් ඉන්නවා. හරි. ඔයා එතකොට අන්නේ අවුරුද්දේදී බං
ඔන්න ඔය ගාන හරියට හදන්න ඔයා try කරා නම්. ඒ කියන්නේ බොරුවට මං අර ගාන හදලා කියන්නේ බලලා කොහොම හරි ගේමක් ගන්නවා හැරෙන්න. ඔයා මේ ගාන හරියට try කරලා ගියා නම්. ඒ කියන්නේ මේකේ තියරි එක ඔයා හරියට අල්ලන් ගියා නම් මේ ගාන ඇත්තටම බං ගොඩ දාන්න තිබ්බා. හරි. right. එතකොට හරි ඉතින් අපි ඕක ගැන වැඩි කතාවක් නැතුව මම ඒක අන්තිමේට කියන්නම්කෝ ඒ ගාන මැදින් කියන්නේ. හරි අන්තිමේට කියන අර ಗುಣ කතනයක් විදිහට කතා කරමු. හරි. right. එතකොට මෙන්න මේ අය බොරු නම් බලපන් මේක ඇවිල්ලා තියෙනවා. හරි. right. ඊට පස්සේ හරි. එහෙම එක්කදී මොකද්ද කරන්න ඕන කියලා දැන් මේ ගානේදී ඉතින් මම කියන්නම්. හරි. right. මෙහෙම බැරි වෙලාවත් අර ශ්‍රේණිය වෙනස් කරලා දුන්නොත් එහෙම ඔයාලා මෙහෙම දෙයක් කරන්න. හරි. දැන් මම කියන්නේ r සමානයි 1 සිට n ට 1 දක්වානේ. හරි. එහෙනම් ඔන්න ඔය පද ටික මම පොඩ්ඩක් මෙයාට ආදේශ කරන් බලන්න. හරි. ഐക്‍යයක් ගන්න. r සමානයි 1 වෙනකොට r සමාන 1 වෙනකොට මට ගන්න පුළුවන් මෙතෙන් එක ආදේශ කරගන්නකො. මෙතෙන් ආදේශ කරද්දී n ඍණ 1යි. හරි. n ඍණ 1යි u ගේ. u ගේ n ඍණ 1 පදේ නොතනින්. ධන දැන් මේ අර සිග්මා අංකන කියන්නේ එකතුවක්නේ. ඊට පස්සේ r සමානයි 2 ගත්තොත් එහෙම u ගේ n ඍණ 2යි. හරි. ඒ කියන්නේ n වෙනි පදේ රැඩිය මෙතන කියන්නේ එකක් අඩු පදේ. මෙතන කියන්නේ දෙකක් අඩු පදේ. right. ඔන්නෝම තුන ආදේශ කරොත් ඔම දිගටම යයි. අන්තිමේට ඔයාට එයි හරි n ඍණ 1 දක්වානේ. එහෙනම් මම ඊට කලින් පදේ ගන්නම් n ඍණ 2. හරි. මෙතෙන් n ඍණ 2 දැම්මොත් එහෙම u ගේ දෙවෙනි පදේ එනවා. හරි. මෙතන දාලා බලන්න ඉතින් මේ n ඍණ r ඉන්නේ. n වෙනකොට n ඍණ 2 ලියන්න. n ඍණ 2 sorry r වෙනකොට n ඍණ 2. එතකොට මෙතන එන්නේ n ඍණ n ඍණ 2ක්. හරි. එහෙම නැත්නම් n n කැපිලයි ධන 2ක් එයි. හරි. එතකොට u දෙවෙනි පදේ එනවා. හරි. කියන්නේ මෙන්න මේ ශ්‍රේණියේ දෙවෙනි පදේ එනවා. ඊට පස්සේ අන්තිම පදේ මම ආදේශ ගණන් n ඍණ 1 දැම්මොත් එමෙ දෙන්න ඉන්නේ u එක. හරි. තුට්ටක් අනිත් පැත්ත ගහලා දුන්නට බලන්න මෙන්න මේ අයික් ගත්තොත් එමෙ ඉන්නේ එකම අගේ. මෙතන නිකන් අර දෙන්නේ උඩදී අපිට දුන්න නිකන් එකේ ඉඳන් පහට එකතු කරන්න වගේ. හරි. එකේ ඉඳන් පහට වගේ. හරි. මේක දෙන්නේ පහේ ඉඳන් එකට එකතු කරන්න වගේ. ඉතින් බං ඔක්කොගෙම මෙන්න එකම උත්තරේ. ඔය අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. හරිද ඉතින්. ඔන්න ඔය ශ්‍රේණිය චුට්ටක් ලියාගත්තා නම් මේකමයි කරන්න තිබ්බම 24 ගානේ. හරි. රයිට් ඒක ගැන කතා කරන්නේ නැහැ. ඒක අන්තිමට කතා කරමු. රයිට්. එතකොට මේ ඉන්නේ මේ ශ්‍රේණියමයි. මට හැබැයි මේක චුට්ටක් අර මොඩිෆයි කරලා ලියා ගන්න වෙනවා. මේ විදිහට හිටියොත් මට චුට්ටක් වැඩි අමාරුයි. හරි. මෙයා මෙහෙම ඉදී. මෙයාව චුට්ටක් මට ලියා ගන්න පුළුවන් නේද? මෙයාව මෙතනින් ලියා ගන්නම්. m වතාවක් සිග්මා මේ බලන්නකෝ. r සමාන 1 සිට. හරිනේ. පළවෙනි පදයෙන් පටන් ගන්නෙ. ඉවර වෙන්නේ n ඍණ 1 පදයෙන්. මෙතන ඉස්සෙල්ලා නම් හිටියේ n වෙනි පදේ. දැන් ඉන්නේ n ඍණ 1 පදේ. u ගේ r ශ්‍රේණියම නේද මේ ඉන්නේ. u r ශ්‍රේණියමයි ඔය ඉන්නේ. හරි. රයිට්. මම මෙතන මෙයාව දැම්මා කාගන්න. හරි. දැන් මෙයා ඉතින් මෙහෙම ඉන්නවා. සිග්මා 2යි r සමාන 1 සිට ur. හරි. දැන් ඉතින් මම අන්න අර අගයන් ආදේශ කරනවා. දැන් ඔක්කොටම කලින් බලන්න මෙතන තව දෙයක් තියෙනවා. මෙන්න මේ m වතාවක් මෙන්න මේ කියන ප්‍රකාශනයේ මෙයාගේ දැන් අර අනන්තයට ආසන්න වුණොත් එහෙම අනන්ත ඍණ එකක් නේ මෙතනත් එන්නේ. අනන්ත රිණ එක කීයද බං? අනන්ත එකක් ගියා කියලා වැඩක් නැහැ. එතනේ අනන්තයයිම. එහෙනම් මෙතන එන්නේ අර ප්‍රකාශනයේම තමයි. ඒ කියන්නේ අර කලින් ගත්ත 9 බෙදීම 2 කියන ඓක්‍ය මෙතෙන්ටත් වැලිඩ් වෙනවා. හරි. එතකොට ඔයා හැම වෙලේම මේක පොඩ්ඩක් අර තාර්කිකව ගන්න. හරිද මම කියන අර මොකද හැම එකම කටපාඩම් කරන් ගන්නවට වැඩිය ඔයා ඒක පොඩ්ඩක් අර ලොජිකලි ගත්තොත් එහෙම වැඩි ඔයාට ඇත්තටම ෆිට වෙනවා. හරි. රයිට්. එහෙම ගත්තොත් එහෙම මම දැන් ගන්නම් n ආසන්නයි අනන්ත වෙනකොට. හරි. මට ගන්න පුළුවන් සිග්මා අනන්තයයි r සමාන 1 සිට ur. ධන m වතාවක් සිග්මා අනන්තය r සමාන 1 සිට ur. සමානයි මේගොල්ලොන්ගේ ඓක්‍යයක් මට දීලා දෙනවා 18යි කියලා නේ. අගයන් ආදේශ කරගමුකෝ. රයිට්. මෙයාගේ ඓක්‍ය 9 බෙදීම 2යි. මුගෙත් දැන් m වතාවක් 9 බෙදීම 2යි. හරි. සමානයි 18යි. ඔක්කොම කැපෙනවා 9න්. 9ට 9ට 9න් කැපුවොත් මෙතන 2යි. රයිට්. ඊට පස්සේ අය ඔක්කොම දෙකෙන් මට ගුණ කරගන්න පුළුවන් නේ. එහෙම වුණොත් මෙතන එනවා 1 ධන m කියලා එකක්. එහා පැත්තේ 4 ඉන්නවා. රයිට්. මෙයා අසුරු කරොත් මට උත්තරයක් ගන්න පුළුවන්. m සමානයි බං ලස්සන 3යි කියලා. රයිට්. බොරු නම් බලපන් ගිය අවුරුද්දෙත් ඔය වගේම ගාණක් ශ්‍රේණි ගානේ අහලා තියෙනවා. එතකොට ඉතින් මේක බං අර ඇත්තටම මේ පාස් පේපර්ස් වලින් දීලා නැද්ද? දීලා තියෙනවා. යකෝ ඉතින් පාස් පේපර්ස් බොරුවට අර කරන්නම් වාලේ කරොත් එහෙම ඉතින් මේක පාස් පේපරෙන් ආවේ නැහැ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. හරි. එතකොට පාස් පේපර්ස් හරියට කරද්දී පොඩ්ඩක් අර මේ ඒක ඇනලයිස් කරලා කරහන් අර ඔයාලා කරන්නම් වාලේ වැඩ කරන ඉඳ තමයි මෙන්න මේකේ පොඩ්ඩක් අර ඔයාලා වැඩ පොඩ්ඩක් අවුල් කරගන්න මැද හරියක් යනකොට. ඒක පාස් පේපර් නෙමෙයි. ඔයා කරන ඕන වැඩක් කරද්දී ඔයා හරියට ඒක බැලන්ස් කරලා ඇනලයිස් කරලා කරන්න. හරි. ඒ කියන්නේ ඔයා මේ ගාන දැන් ගෙදරදී පාස් පේපර්ස් හරි මොන මගුලක් හැදුවොත් එයා ඒක නිකන් හැදුවා කියලා වැඩක් නෑ නේද? දැන් ගෙදරදී හැදුවා කියලා. ඒක වැඩක් වෙන්නේ නෑ. ඉතින් එක්සෑම් එකට ගිහිල්ලා ඩවුන් යනවා. එතකොට ඔයා ටාගට් කරන්න ඕනේ ගෙදරින් හදන ගාන නෙමෙයි. එක්සෑම් එකට ගිහිල්ලා කොහොමද එන ගාන ගොඩ දාන්නේ කියලා. ඉතින් බලන්න දැන් මේ ගානේ මම ඉල්ල තියෙන තනිකරම පාස් පේපර් වලින් අර හතරක් තියෙන එක ගැන ඉතින් ලොකු දෙයක් නෑ. ඉතින් ඒකත් ඉතින් අර නෝමල් දෙයක්. ඉතින් ඔයාලට කවුරු හරි කියලා දෙනවා දෙකකට විතරක් අර අන්තර ක්‍රමයේ දාන්න පුළුවන් කියලා.
ඒක බොරුවක්. හරි එහෙම වෙන්නේ නැහැ. හරිද? ඒකින්ද වැඩක් කරද්දී ඒක හරියට ඇනලයිස් කරලා කරන්න. එතකොට ඔයාලට අඩුම වෙලාවකින් වැඩි වැඩ ප්‍රමාණයක් කරගන්න පුළුවන්. එතකොට ඒ ලෙවල් කොට දාගන්න ඇත්තටම ඉතින් පුළුවන්. එතකොට ඉතින් මේ වගේ ගණන් අපි ඉස්සරහට ඔක්කොම මේ පේපර්ස් වල තියෙන ගණන් ටික පොඩ්ඩක් ඩිස්කස් කරන්න බලනවා. එතකොට ඔයා ගණන් try කරන විදිහත් එක්ක තමයි ඔයාගේ ඉදිරි ගමන රඳා පවතින්නේ. එතකොට අනිවාර්යෙන්ම ඔයා ගණන් හදන්න බොරුවට ගණන් හැදුවා කියලා හිත හදාගන්න නැතුව. හරි ඔයා ගාන අනිවාර්යෙන් හදන්න. right. එතකොට මේ ගණන් අපි මෙතනින් නවත්තමු.